ආයුබෝවන් මේ පෞර ටීවී ආයතනයේ අපි අද විශේෂයෙන් කතා කරන්න යන්නේ අපේ දැයේ සම්පතක් ගැන. ඒ කියන්නේ අපේ රටේ ගායන ලොවට විශිෂ්ට සේවාවක් කරමින් සිටින මීට අවුරුදු 45කට ප්‍රථම මේ ගායන ලොවට පිවිසි පුද්ගලයෙක් සම්බන්ධයි. පැරණි ගායකයෙක් කියලා කියන්නේ 1980 පමණ තමයි ඔහු ගායන ලොවට පිවිසෙන්නේ. ඒ විමල රත්න පෙරේරා. ආයුබෝවන් විමල රත්න මහත්මයා. ආයුබෝවන්. හරි. විමල රත්න මහත්මයා. ඔබතුමා කියන්නේ අවුරුදු 45ක් වේගවත් ගමනක් නොවුනොත් එය බොහොම සුන්දරයි. අපිට පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් කියන්න පුළුවන්ද? ඇත්තටම කියනවා මම වාදකෙක් වශයෙන් තමයි ආවේ 1978 ඉඳන්. 78 ඉඳන් නාට්‍ය වේදිකා නාට්‍ය විසක් නාට්‍ය හැම එකකටම සංගීත සැකුවා. සංගීත බෙක් තමයි ඉස්ලාම කරේ. ඊට පස්සේ තමයි 80 ඉඳන් සින්දු කියන්න පටන් ගත්තා. ඊට පස්සේ මම මේ ඔන්දේ බී ශ්‍රේණියේ බී ශ්‍රේණියේම ගායකයෙක් හැටියට හිටියා. ඊට පස්සේ සරල ගීත ඉවත් කළා. මම ඉස්ලාම ඉතින් ගීත කිව්වා I10 එකේ අප්මට දුන්නා ගීත හතරක් කියන්නේ තේවිස් කුර්ගේ මහත්මයා ගීත හතරක් රෙකෝඩ් කරලා දුන්නා. ගීත හතර තියාගන්න ඊට සමග ඉස්ලාම කිව්වා. ඒ ගීත හතර කරේ මියුසික් කරේ සනත් නන්දසිරි මහත්මයා. ඇත්තම ඉදායිනාගේ සිද්ධිය කිව්වා නමුත් මට ඊට ප්‍රචාරයක් දුන්නේ අන්න ඒකයි. යාර මුදල් පසුවසේ තමයි දුවන නිසා මම ඒවට ඉතින් මේ වුණේ නැහැ. ඊට මට සල්ලි දෙයි මෙහෙම මුදල් ඉල්ලුවා දෙන්න විදියක් නැහැ. ඉතින් මම මේ කියන්නේ සාමාන්‍ය මම ඒ පගාවට වැඩ කරන්න මම කැමති නැහැ. ඉතින් ඒවා ඉතින් අවශ්‍ය නැහැ වැඩනේ. ඒ නිසා මම ඊට පස්සේ මම වාදකෙක් වශයෙන් කටයුතු කළා. මොහිදින් බෙක්, ජෝතිපාල, විල්ටන් පෙරේරා, පෙරේරා ඊට පස්සේ ඒජේ කරිම්, ඊට පස්සේ එමු රාජ්, ඊට පස්සේ කවුද MK වින්සන් එනට මම සර්බිනා ගහලා තියෙන හොඳට. සර්බිනා ගහලා තියෙන ඊට පස්සේ අනිත් ඇන්ටත් මම ගීත මේ වාදනය කළා තියෙනවා. ගීත හදලා දීලා තියෙනවා. මිල්ටන් පෙරේරාට, ග්‍රේෂන් ආනන්දට, W ප්‍රේමරත්නට මම ගීත ගායනා කරන ත්‍යාගයන් නෙඩ්වර්ට් කලාවතිට මම ගීත හදලා දීලා තියෙනවා. ඒ ගීත දැන් ජනප්‍රිය වෙච්චක් තියෙනවා. ගොඩක් අය ගීතවල තියෙනවා. දේව සාම ඒවා ජනප්‍රිය නැති ඒවාක් තියෙනවා. නමුත් එදායි නම් මම ඒක ආව ඊට පස්සේ තමයි මම ගීත කියන්න පටන් ගත්තේ 88 දී තමයි මම ඒ ගීත I10 එකේ කිව්වේ. ඊට පස්සේ සරලී කරා. සරලී ගුණ ටිකවත් දැන් ඒවා ඉබ්බිගමනේ තමයි සින්දුරන් යන්නේ සින්දු දාන්නේ. ඒක නිසා මේ තමයි මේ තත්ත්වෙ මුගත උනේ. ඔව් විමල රත්න මහත්මයා. එතකොට ඔබ ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ කොයි කාලෙද ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරොත්? ඒ කාර්යමය සනත්න්සී තමයි මට මාව මේ ගෙනාවේ. ඉතින් ඒ සනත්න්සී ඉඳලා තමයි සාල්ලි දුක කරන මෙයා කරන් දුන්නේ මට උදව් කරා මල් කාර්යන්සීගේ. ඒ කාලේ තමයි මේ ආවේ මම ගීත දැන් මේ 34ක් කියලා දෙනවා. ගීත 34ක් කියලා තිබුණත් මේ කවුරුත් ගාව දන්නේ නැහැ. මොකද මගේ ප්‍රචාරයක් දුන්නේ නැහැ කිසිම channel එකකින් දුන්නේ නැහැ කිසිම ප්‍රචාරයක්. ඒක මොකද සල්ලි විදන් කරන්නේ නැති නිසා. ඔව් මාත් මේ අහන්නම හිටපු ප්‍රශ්නයක් තමයි මේතා මහ කාලයක් මම හිතන්නේ වසර 45කට ආසන්න කාලයක් ඔබ මේ ක්ෂේත්‍රය තුල රැඳී සිටිනවා. ඒ වුණාට ඔබ මේ තාමත් ඒ කියන්නේ ඉබිගමනින් යන හැඩයක් තමයි අපි දකින්නේ. මොකද හේතුව මේ වෙන ගායකයෙක් හෝ ගායිකාවක් නම් මේ වෙනකොට රට රාජ්‍යවල පවා විශිෂ්ට විදියට ගායනා හැකියාවන් ඔපනං වෙන්න පෙන්නලා. නමුත් ඔබ එතෙන්ට තාම ඇවිල්ලා නැත්තේ ඉබිගමනකින් යන ගමනක්. ඒ ගැන සඳහන් කළොත් මට නිසි ප්‍රචාරයක් ලැබුණේ නැහැ කිසිම channel එකකින්. ලැබුණේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මේක සින්දු එක සින්දුවක් 3-4 පාරක් දාපන ඒක එහෙමවත් දැම්මේ මාසෙක දෙකක සැරයක් කරේ එකපාරක් දානවා යන්නක තමයි තත්ත්වය. මට කිසිම ප්‍රචාරයක් සමහර ගායකයෝ මේවට ලක්ෂ ගණන් විදන් කරන්නේ. විදන් කළා තමයි ඒක කරන්නේ. ඉතින් එහෙම මම මේ මුදල් වලට එහෙම කරන්න මට එහෙම ශක්තියකුත් නැහැ. ඒ නිසා මම මේ කාලෙක මම කිව්වා මට මේ උදව් කරන්න කියලා. නමුත් කිසි කෙනෙක් උදව් කරේ නැහැ.
ඉතින් මේකයි මේ ඉබිගමනේ යන්නේ. නමුත් මගේ නම් ගීත 34ක් දැන් ගායනා කරලා තියෙනවා. දැන් හැම channel එකකම මගේ ගීත තියෙනවා. නමුත් කිසි කෙනෙක් මාගේ ගීත ප්‍රචාර කරන්න කටයුතු කරන්නේ නැති එක ගැන තමයි මම කියන්නේ. ඔව්. කලා භූෂණ විමලරත්න මැතිතුමාට මම එහෙම කිව්වේ ඇත්තටම විශිෂ්ට ගායිකාවන් සමග යුග ගීත ගායනා කරපු දැවැන්තයෙක් තමයි විමලරත්න මහත්මයා. ඉතින් මේ විමලරත්න මහත්මයාගේ ඉදිරි ජීවිතය සාර්ථක වෙන්න කියලා වගේම ගායන ලොවට තව තවත් උසස් සේවාවන් කරන්න, විශිෂ්ට සේවාවක් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම හිත සිතින් පෞර ටීවී ආයතනය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ආයුබෝවන්.